මේ බලන්න අපි හදාගත්ත කරි එකේ ෆයිනල් ලුක් එක හොඳයිද කියලා. මට නම් ලස්සනයි. සුබ දවසක් ඔයාලට. ඉතින් හොඳින් ඉන්නව නේද? මම අද ආවේ අපි හැමෝම දන්න කෑමක් හදන්න ඔයාලත් එක්ක එකතු වෙලා. හාද? එහෙනම් අපි වැඩේට බහිමු බොරු ආටෝප නැතුව. මම අද බණ්ඩක්ක වෑංජනයක් හදන්න යන්නේ. ඔයාලත් එක්ක එකතු වෙලා එන්නකෝ අපි එකතු වෙලා හදමු. හොඳින් සෝදාගත්ත බණ්ඩක්ක ටික මේ ප්‍රමාණයෙන් මම කපා ගන්නවා. අපි හැමෝම දන්න දෙයක්නේ බණ්ඩක්කවල පණුව ඉන්නවා කියලා. ඒ නිසා මේ ප්‍රමාණයෙන් කපාගත්ත බණ්ඩක්ක ටික පිහියක් ආධාරයෙන් මෙන්න මෙහෙම කපාගෙන ඇතුළ හොඳින් සත්තු ඉන්නවද කියලා පරීක්ෂාකාරීව බලන්න ඕන. මේ බණ්ඩක්ක ටික මම ගෙනාවේ පොලෙන්. බොරුවට සුපර් මාකට් වලට වැඩි මුදලක් වියදම් කරලා ගෙනාවා. මේ දැන් මූල්‍යමය අතින් අපි හැමෝටම අමාරු කාලයක් නිසා අඩු වේදිමින් ඔයා පියාගන්න ඕනනේ. බණ්ඩක්කා කල් තියාගන්න ක්‍රමයක් මම කියලා දෙන්නද? බණ්ඩක්කා කරලේ මුල කොටස තියෙනවනේ. ඒ කියන්නේ බණ්ඩක්කා කරල ගහෙන් කපාගෙන වෙන් කරගන්න තැන. අන්න එතන කපාගෙන ඉවත් කරන්න. අපි දැන් මේ කපාගෙන ඉවත් කරගන්න විදියටම කපලා ඉවත් කරගන්න. එතකොට බණ්ඩක්කා කරල මෝරන්නේ නැතිව ඔයාට සතියක් වුණත් තියාගන්න පුළුවනි. නැත්නම් සීතකරණයේ දාලවත් ඔයාට බණ්ඩක්ක මෝරන එක නවත්තන්න බැහැ. බණ්ඩක්කා ටිකක් සීතල කෑමක්. ඇඟ උස්න අයට කියාපු කෑමක්. හැබැයි සීතල කෑමක් නිසා සෙම ඇවිස්සෙන්න පුළුවනි. සුදු ලූණු සහ රතු ලූණු ගෙඩි ටිකක් තලාගෙන බණ්ඩක්කා වෑංජනයට එකතු කරගන්න හදන්නේ. මොකද බණ්ඩක්කා ටිකක් සීතල කෑමක් නිසා සෙම ඇවිස්සෙන එක රතු ලූණු වලින් වළක්වන්න තියෙන හැකියාව වැඩි. ඔයාලා කැමති තෙල් වර්ගයක් එකතු කරගන්න. මම කන්න කැමති නිසා එක්ස්ට්‍රා ටිකක් තමයි එකතු කරගත්තේ. මොකද මම එක්ස්ට්‍රා රසට කැමති නිසා. මෙන්න මෙහෙම හොඳින් එක්ස්ට්‍රා දිය වුණාට පස්සේ මුලින්ම මම තලාගත්ත ලූණු සුදු ලූණු ටික එකතු කරගත්තා. දැන් ටිකක් හොඳින් තෙලෙන් ලූණු සුදු ලූණු ටික තැම්බෙන්න ඉඩ හරින්න මද කින්දරේ. දැන් මම තක්කාලි අමු මිරිස් ටික එකතු කරගන්න හදන්නේ. මෙන්න මෙහෙම එකතු කරගත්තා ඒ ටිකත්. දැන් කරපිංච ටිකකුත් තුම්බලගඩි ටිකකුත් එකතු කරගන්නවා. මේ ටික හොඳින් කලවම් කරගනිමු අපි. දැන් මිරිස් කුඩු සහ අමු 3-5 කුඩු අවශ්‍ය ප්‍රමාණයට දමා ගන්නවා මම. ඕගොල්ලන් බණ්ඩක්කා ගත්ත ප්‍රමාණයට කුළුබඩු සියල්ල එකතු කරගන්න. මම දැන් වතුර බොහොම ස්වල්ප ප්‍රමාණයක් එකතු කරගන්නවා. මොකද මම තෙල් වැඩිපුර එකතු කරගත්තේ නැති නිසා. ඒ ලිච්ච ගතියක් තිබෙන නිසා ඔයගොල්ලෝ තෙල් වැඩිපුර එකතු කරගත්තේ නැත්නම් විතරක් වතුර ටිකක් එකතු කරගන්න. මම දැන් ලුණු ස්වල්ප ප්‍රමාණයක් එකතු කරගන්නයි හදන්නේ. මොකද ඔයාගේ කරි එකේ ප්‍රමාණයට අනුව ඔයාගේ රසට අනුව ඔයා ලුණු එකතු කරගන්න. මගේ රසට අනුව තමයි මම මේකට ලුණු එකතු කරගත්තේ. දැන් අපි හදාගත්ත ටෙම්පරාදුවට බණ්ඩක්ක ටික එකතු කරගන්නයි හදන්නේ. මේ විදිහට බණ්ඩක්ක ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගනිමු අපි.
ඔයාලා දන්නවනේ බණ්ඩක්වල සෙවල ගතියක් තියෙනවා කියලා. ඒ සෙවල ගතිය අඩු කරගන්න මම සියඹල ටිකක් දිය කරගෙන ඒ දිය කරගත්ත වතුර ටික දාගන්නවා බණ්ඩක්කයකට. දැන් අපි බණ්ඩක්කා ටික තෙලෙන් පොඩ්ඩක් තැම්බෙන්න වහගෙන තියාගනිමු. දැන් බණ්ඩක්කා එක තැම්බිලා ඇති. දැන් අපි මේකට කහ ටිකක් එකතු කරගෙන හොඳින් කලවම් කරගනිමු. මම දැන් හදන්නේ බණ්ඩක්කා එකට පොල් කිරි ටිකක් එකතු කරගන්න. මිටි කිරි තමයි මම එකතු කරගත්තේ මේ කරි එකට. දැන් අපි ගින්දර ටිකක් වැඩි කරලා ඉදෙන්න තියාගමු මේ බණ්ඩක්කා කරි එක.
මේ බලන්න අපි හදාගත්ත කරි එකේ ෆයිනල් ලුක් එක හොඳයිද කියලා. මට නම් ලස්සනයි. බණ්ඩක්කා කෑලි ඇතුලට හොඳට ලුණු මිරිස් වැදිලා තියෙනවා. ඒ වගේම තමා රසත් හරිම රසයි. එහෙනම් පරිස්සමින් ඉන්න හැමෝම.